Good evening, ladies and gentlemen. සුබ සන්ධ්‍යාවක් ජනමාධ්‍යවේදී මහත්මයාණෙනි. පසුගියදා ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා යුනෙස්කෝ සංවිධානයේදී පලස්තීනය විසින් ගෙනෙන ලද යෝජනාවේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමින් වැළකී සිටීම ගැන යම් යම් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම් කිඹුල් කඳුළු හෙළමින් සැබෑ තත්ත්වය විකෘති කරමින් කටයුතු කරනවා. අනේ නිසා තමයි මම හිතුවේ මේ ගැන විදේශ ඇමතිවරයා හැටියට අපගේ ස්ථාවරය කුමක්ද කියලා මේ රටේ ජනතාවටත් ජනමාධ්‍යයටත් පැහැදිලි කරන්න ඕනේ කියලා. 13 වෙනිදා ඔක්තෝබර් මාසයේ පැරිස් නුවරදී යුනෙස්කෝ සංවිධානයට පලස්තීනය විසින් ගෙනෙන ලද යෝජනාව කුමක්ද කියලා මං ස්වල්ප මොහොතකින් පැහැදිලි කරන්න. නමුත් ඒ වැළකී සිටින්නට ශ්‍රී ලංකාව හැටියට අපි තීරණය කරේ පලස්තීන විරෝධයක් මත නොව ප්‍රතිපත්තිමය කාරණාවක් උඩ. මොකද අපි ශ්‍රී ලංකාව පලස්තීන ප්‍රශ්නයේ ආරම්භයේ පටන්ම තම නිදහස් සඳහා පලස්තීන ජනතාව ගෙන යන අරගලයට ශ්‍රී ලංකාව දිගින් දිගටම සහයෝගය දී තිබෙනවා. අදත් අපි ඒ සහයෝගය ඒ ආකාරයටම ලබා දෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම කුමන පක්ෂයක් මේ රටේ හිටියත් පාලනය කරත් පලස්තීන ප්‍රතිපත්තිය කිසිම අවස්ථාවක වෙනස් වුණේ නැහැ. අපි දන්නවා 1988 නොවැම්බර් මාසේ 15 වෙනිදා තමයි පලස්තීන රාජ්‍ය පිහිටුවීම සඳහා ප්‍රකාශනය සිදු කරේ. ඇත්ත වශයෙන්ම මේ ප්‍රකාශය නිකුත් කරලා දින 3ක් යන්නට ඉස්සෙල්ලා එනම් 1988 නොවැම්බර් මාසේ 18 වන දින ජයාජයවර්ධන ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා රජයත් පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගත්තා. ඇත්ත වශයෙන්ම ඒ ප්‍රතිපත්තිය අද වර්තමාන රජයත් නොකඩවා පවත්වගෙන ආපු මේ ප්‍රතිපත්තිය අදත් අපි පිළිගන්නවා. පලස්තීන ඊශ්‍රායල අර්බුදය සඳහා සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය වන බව දිගටම ශ්‍රී ලංකාව දැරූ මතයයි. තවද නැගෙනහිර ජෙරූසලම අගනුවර ලෙස පවතින ස්වාධීන ස්වෛරී පලස්තීන රාජ්‍යයක් බිහිකර ගැනීමට ශ්‍රී ලංකාව නොකඩවා සහයෝගය ලබා දී තිබෙන අතර ඊශ්‍රායලයට ස්වාධීන රාජ්‍ය ලෙස පැවතීමට ඇති සුජාතා අයිතිය the right to exist එයත් අපි පිළි අරගෙන අපි හැමදාම මේ දැවැන්ත ප්‍රශ්නයේදී two state විසඳුම two state solution එකට සහයෝගය දුන්නා. ඊශ්‍රායලය හා පලස්තීනය සම්බන්ධ රාජ්‍යයන් දෙකක් පිළිබඳ විසඳුමට ශ්‍රී ලංකාව දිගින් දිගටම පූර්ණ සහයෝගය ලබා දෙනවා. පැහැදිලි දේශ සීමා සහිතව ඊශ්‍රායල සමග සාමයෙන් අසල්වැසියන් ලෙස ජීවත් විය හැකි පලස්තීන රාජ්‍යයක් බිහි කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව හැකි සෑම දායකත්වයක්ම මේ දක්වා ලබා දී තියෙනවා. මෙම මතය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත පලස්තීනය සඳහා වන අනාගත දැක්ම සමගද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගන්නා ලද යෝජනා සමගද
සම්පූර්ණයෙන්ම ගැලපෙනවා. පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි පූර්ණ සාමාජික රාජ්‍යයක් ලෙස ඇතුළත් කර ගැනීම සඳහා වූ ඉල්ලීමටද ශ්‍රී ලංකාව දිගින් දිගටම සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පසුගිය වසරේ 2015 සෙප්තැම්බර් මාසයේදී සමාජික නොවන නිරීක්ෂණ රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය ජාතික කොඩිය එසවීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවටද පලස්තීනය වෙත ශ්‍රී ලංකාවේ සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. එම යෝජනාව ශ්‍රී ලංකාවෙත් සහයෝගය ඇතුව සම්මත වීමත් සමගම පලස්තීනයේ කොඩිය නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දැන් ඔසවා තියෙනවා. ඒකත් පලස්තීනය ලබපු ජයග්‍රහණයක් හැටියට අපි දකිනවා. ඒ වගේම පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ඊශ්‍රායලය විසින් යටත් කරගෙන තිබෙන ප්‍රදේශ සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටියේ සභාපතිත්වය දශක 3කටත් වැඩි කාලයක් ශ්‍රී ලංකාව විසින් දරා තියෙනවා. තවමත් එය හිමි වෙන්නේ ශ්‍රී ලංකාවේ කෙනෙකුට. ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකුට. ඇත්තෙන්ම මේ යුනෙස්කෝ සංවිධානයේදී 13 වෙනිදා ගෙනාපු යෝජනාව තමයි ජෙරුසලමේ ටෙම්පල් මවුන්ට් කියන පූජනීය ප්‍රදේශයේ තියෙන ඒ අවත තියෙන පූජනීය ස්ථානයේ ඒවාට අනන්‍ය වූ අරාබි නම් වලින් පමණක් හැඳින්විය යුතුයි කියලායි මේ යෝජනාව තිබුණේ. මෙම ප්‍රදේශය මේ ටෙම්පල් මවුන්ට් කියන ඒ සම්පූර්ණ ප්‍රදේශය මූල ලෝකයේ ඓතිහාසික ප්‍රදේශයක්. ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ මේ ලෝකයේ බිහි වූ ප්‍රධානතම ආගම් 3ක සිද්ධාස්ථාන තියෙනවා. ඇත්ත වශයෙන්ම යේසුස් වහන්සේ මේ ප්‍රදේශයේ ජීවත් වුණයි කියලා කියනවා. ක්‍රිස්තියානු ඉතිහාසය මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම ජුඩේයිසම් එහෙම නැත්නම් යුදෙව් ඉතිහාසය මේ ප්‍රදේශයේ තියෙනවා. ඒ වගේම ඉස්ලාම ආගමේ ඉතිහාසයත් මේ ප්‍රදේශය තුල තියෙනවා. මේ ආගම් 3ටම මේ ලෝකයේ ඓතිහාසික පැරණි ආගම් 3කටම අයිති පූජනීය ස්ථානයක් හැටියටයි අපි මේ ප්‍රදේශය දකින්නේ. එම පූජනීය ප්‍රදේශයට ඇතුළත් වීමට සීමා පැනවීම, එහි ඇති ආගමික පුරාවස්තු සැඟවීම හා ඉවත් කිරීම එම ආගමික සම්ප්‍රදායන් පහත් කොට සැලකීමක් වන අතර ඒ මගින් එම ස්ථානයේ පූජනීයත්වය කෙලසී යනවායි කියලත් එහි අධ්‍යක්ෂක ජෙනරාල් ඉරීනා බොකෝවා මහත්මිය පැහැදිලි කරා. ඒ වගේම ලංකා රජයත් සියලුම ආගම් අපේ රට තුලත් රැක ගැනීමට, ආරක්ෂා කර ගැනීමට, අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට දිගින් දිගටම කටයුතු කරපු රජයක් හැටියට එක ආගමකට පමණක් මේ නම් සීමා කරන්නට කරපු උත්සාහයට අපිට ප්‍රතිපත්තියම වශයෙන් එකඟ වෙන්න බැරි කමක් තිබුණ නිසා අපි විරුද්ධ වුණේ නැහැ. අපි ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඇත්තෙන්ම කියනවා නම් මෙම යෝජනාවට පක්ෂව රටවල් 23ක් ඡන්දය පාවිච්චි කරනකොට තවත් රටවල් 28ක් ශ්‍රී ලංකාව වගේම ඡන්දය දීමෙන් වැළකී හිටියා. ඒ විතරක් නෙමෙයි, ඉන්දියාව, නේපාලය අපේ කලාපයේ තියෙන රටවල් දෙකක්. මේ රටවල් දෙකත් අපි වගේම ඡන්දය දීමෙන්
වැළකී හිටියා. ඒ වගේම තවත් රටවල් රාශියක් ඡන්දය දීමෙන් වැළකී හිටියා. නමුත් ඒ හැම රටක්ම පලස්තීන ප්‍රශ්නයේදී පලස්තීනයේ සැබෑ මිතුරන් හැටියට කටයුතු කරපු අය. ඇත්ත වශයෙන්ම මෙම යෝජනාවට විපක්ෂව දුන්නේ රටවල් 6යි. ඒ රටවල් 6 තමයි එස්ටෝනියාව, ජර්මනිය, ලිතුවේනියාව, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍ය සහ ඇමරිකා එක්සත් ජනපදය. දැන් මම දැක්කා විශේෂයෙන්ම පසුගිය කාලේ රාජපක්ෂ සමයේ මේ රට තුල මුස්ලිම් සිංහල කෝලකාල ඇති කරනකොට ඒවා සාධාරණීයකරණය කරපු යම් යම් යල් පැනපු දේත් පැනපු බංකලොත් මුස්ලිම් දේශපාලඥයන් දැන් මේ තත්ත්වය ගැන කිඹුල් කඳුළු හලලා කියනවා ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑම් වලට ශ්‍රී ලංකාව පලස්තීනියට විරුද්ධව ඡන්දය දුන්නයි කියලා. මම යලි වතාවක් පැහැදිලිවම කියනවා අපි ඡන්දය දුන්නේ අපේ ප්‍රතිපත්ති උඩ මිසක් කිසිම රටකට විරුද්ධව නෙමෙයි. අපි ඡන්දය නොදී හිටියේ. ඡන්දය නොදී හිටියේ කිසිම රටකට තියෙන තරහෙන් නෙමෙයි. ඒ අය කොම් කරන්න නෙමෙයි. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් විශේෂයෙන්ම ලංකාව තුලත් සෑම ආගමකම අයිතීන් වෙනුවෙන් සටන් කරන ඇමතිවරයෙක් හැටියට ආණ්ඩුවක් හැටියට අපිට කිසිසේත්ම මේ යෝජනාවට පක්ෂ වෙන්න හෝ පක්ෂ වෙන්න බැරි කමක් තිබුණා වගේම පලස්තීනය කියන්නේ අපේ විශේෂ මිත්‍රයෙක් නිසා අපි ඒට විරුද්ධ වෙන්නෙත් නැතුව අපි ඡන්දය දීමෙන් වැළකී හිටියා. මෙන්න මේක තමයි ඇත්ත තත්ත්වය. අපි විශේෂයෙන්ම ඕනෑම රටක ජීවත් වෙන ජනතාවගේ ආගමික අයිතීන් වෙනුවෙන්, භාෂා අයිතීන් වෙනුවෙන්, ජනවාර්ගික අයිතීන් වෙනුවෙන් හැමදාම සටන් කරලා තියෙනවා. ලංකාවේ අපිට මතකයි විශේෂයෙන්ම පසුගිය ආණ්ඩුව තියෙන කාලේ රජයේ ආරක්ෂක ලේකම්වරයා හරහා පෝෂණය වුණ අන්තවාදී සංවිධාන බුදුබල සේනා කියලා තිබුණා, මොනරාවේද කියලා තිබුණා, විවිධ මුස්ලිම් විරෝධී සංවිධාන තිබුණා. ආණ්ඩුවේ මැදිහත් වීමෙන් හලාල් විරෝධී ව්‍යාපාර ඇති වුණා. මුස්ලිම් ව්‍යාපාර අපිට මතකයි විනාශ කරනවා. නෝ ලිමිට්, ෆැෂන් බග් වගේ වැනි ආයතන වලට විවිධ අන්තවාදීන් ඇවිල්ලා පහර දුන්නා, ගිනි තිව්වා. ඒවයි වැඩ කරපු අයට මැර බලය පාවිච්චි කරා. එක කිදවත් පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ එදා. ඒ හැම වෙලේම හැම දෙයක්ම පවතින රජය විසින් ආරක්ෂා වුණා. පාර්ලිමේන්තුවේදී පවා මම පැහැදිලිව මේ කාලේ කිව්වා මේ මුස්ලිම් විරෝධී කටයුතු කරගෙන යන්නේ රාජ්‍ය ලේකම් ආරක්ෂක ලේකම්වරයාගේ දැනුවත්කම උඩ කියලා. නමුත් එහෙම මෙවැනි තත්ත්වයක් ඇති කරන්නට කටයුතු කරපු අය අද යලි වතාවක් මුස්ලිම් ජනතාව ඉදිරියට ගිහිල්ලා කිඹුල් කඳුළු හෙලනවා. යලි වතාවක් ජාතිවාදය එක පැත්තකින් ජාතිවාදී අන්තවාදීන්ව තවමත් පෝෂණය කරමින් දැන් මුස්ලිම් ජනතාවත් නොමග යවන්න
හදන උත්සාහය අපි තරයේ හෙලා දකිමින් රජයක් හැටියට අපි මේ රට තුළ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජනතාවට සමානත්වයෙන් ආත්මගරුත්වයෙන් අභිමානයෙන් ජීවත් වෙන්නට පුළුවන් සමාජයක් ඇති කරන බවට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. මුකුත් තියනවාද? ඔක්කොම සිංහල කතා කරන අයනේ මේකම ගන්න. Are there any questions? දිනක ඇමරිකාවේ කළ සංචාරකයේදී ලංකාවේ ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බවට එහි සිටි සංවිධාන වලට ප්‍රකාශ කළයි කියලා මාධ්‍ය තුළ පළ වුණා. එහි සත්‍යතාවයක් තියෙනවද? මම ඔය පළ වෙලා තියෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරේ ශ්‍රී ලාංකිකයන් හමු වුණ අවස්ථාවේදී වර්තමාන තත්ත්වය ගැන කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ සියලුම ජාතීන්ට සමානත්වයෙන් ගරුත්වයෙන් අභිමානයෙන් ජීවත් වන්නට පුළුවන් නොබෙදුන එක්සත් රාජ්‍යයක් බිහි කිරීමේ කෙටුම්පත හැටියට අපේ අලුත් ව්‍යවස්ථාව දකින්නයි කිව්වා. ඊට වඩා දෙයක් කිව්වේ නැහැ. අනිත් පැත්තෙන් ෆෙඩරල් කියන්නේත් මේ බෙදුණු රටක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම 1997 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ රජය යටතේ ජී.එල්. පීරිස් ඇමතුමාගේ නායකත්වයෙන් ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව එදා ඇත්තම කියතොත් ෆෙඩරල් ව්‍යවස්ථාවක්. 97. නමුත් අද අපි පැහැදිලිවම කියලා තියෙනවා අද මේ රටේ ජනතාව එවැනි ව්‍යවස්ථාවකට ගැන යම් යම් ප්‍රශ්න තියෙන නිසා නොබෙදුන එක්සත් රටක් වෙනුවෙන් පමණයි අපි ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්නේ. ෆෙඩරල් කියලා දැන් ජනතාව නොමග යවන්න බය කරන්න යම් කණ්ඩායම් උත්සාහ කරත් අපි දැඩි ලෙස විශ්වාස කරනවා නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපි ඉදිරිපත් කිරීමට නියමිත කෙටුම්පත මේ රටේ ජනතාවගේ බහුතරයේ කැමැත්තෙන් අපිට සමත කරගන්න අවස්ථාවක් ලැබෙනවායි කියලා. මේ අලුත් කියන්නේද? මේක ව්‍යවස්ථාව ගැන නෙමෙයි. මේක මේ වෙන ප්‍රශ්නයක් ගැන මොකද මේ ව්‍යවස්ථාව ගැන අහන්න ඕන නම් ඒ අදාළ පුද්ගලයන්ගෙන් අහන්න. මට දෙන්න පුළුවන් සීමා සහිත පිළිතුරු විතරයි. හරි. මේ TNA එකේ සහයෝගය කොහොමද මේ අලුත් ව්‍යවස්ථාව නිසා මේ ඉදිරිපත් කිරීමේදී සහ මේ විශේෂයෙන් දේශපාලන විසඳුමේදී මේ රජයයි TNA මම ඒ කමිටුවේ නැහැ. ඒක නිසා මට එම ප්‍රශ්නයට පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. So this is what I'm saying. I mean these groups are being misled by bankrupt political entities who remain silent when this country was taken onto the precipice of a ethnic clash in 2014 and 13. In fact, we remember how the government of the day acted when Budubala Sena goons and went and attacked innocent people in Beruwala. We still remember how various mysterious goon squads used to go at night and attack business establishments like No Limit and Fashion Bag and other Muslim institutions in the night. The one in Panudura was set on fire. I remember going to visit it myself. I went to the Beruwal area myself when that happened, although we were in the opposition, and the government was deafening in its silence. And the very people who are now trying to create tensions
within the Muslim community and the government by misrepresenting the facts are the very ones who remain silent when their own kith and kin were attacked at that time. This chap Azwar, I mean, where was he? I remember him defending the government in 2013, 2000, in that period. They were basically the ones who defended every action of the most racist government Sri Lanka has ever seen. So I feel that the Muslim people in this country are far too intelligent, and they know, and they are intelligent enough to distinguish between real friends and opportunistic friends. මම මේ ආවේ ජෙරුසලම ගැන කතා කරා. ඒක ඇත්තටම මට අදාළ විෂයක් නෙමෙයි. අපිත් කැමති ඉක්මනට මම මාතර පැත්ත නම් අපි ලෑස්ති වෙලා ඉන්න ඕන වෙලාවක ඡන්දෙකට යන්න. ඇමෙතුමා අද උදේ බන්දුල ගුණවර්ධන MP කියලා තිබ්බා මේ ලංකාවේ මාධ්‍ය කියන්නේ මේ මීඩියා ෆ්‍රීඩම් එකක් නැහැ කියලා තිබ්බා. මීඩියා ෆ්‍රීඩම් ලංකාවේ නැහැ කියලා ජාත්‍යන්තරයට කියලා මේ ලංකා මේ ඉන්න යාපාලන ආණ්ඩුව කියන්න බෑ කියලා කිව්වා. ඒකට උදාහරණයක් කිව්වා මේ ඊට කලින් දවස් මේ ප්‍රයිම් මිනිස්ටර් රනිල් වික්‍රමසිංහ මේ පාර්ලිමේන්තුවේදී මේ මාධ්‍ය වලින් නම් කියලා තර්ජනය කරා. ඊයේ පෙරේද මේ තව ප්‍රයිවට් channel එකකට මේ ලයිසන්ස් කැන්සල් කරලා තිනවා. ඒක නිසා මේ ලංකාවේ මීඩියා ෆ්‍රීඩම් නැහැ කියලා කාගේවත් කැන්සල් කරලා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම CSN නෑ CSN ආයතනය කැන්සල් කරේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්නකදී නෙමෙයි. CSN ආයතනය කියන්නේ හොරසල්ලි වලින් පටන්ගත් ආයතනයක් නිසා. ඒක CSN ආයතනය විතරක් නෙමෙයි. උදාහරණයක් හැටියට මාතර බ්‍රවුන්සිල් එකේ බැසිල් රාජපක්ෂ හොරෙන් ගත්ත ඉඩම් මේ වෙනකොට රජය පවර ගන්න කටයුතු කරමින් ඉන්නවා. පවර ගත්තයින් පස්සේ අපි එතන දකුණේ තරුණයන්ගේ පුහුණුව සඳහා හෝටල් පාසලයක් අපි ඉදි කරනවා. ඒ වගේම අපි දැක්ක මල්වාන ප්‍රදේශයේත් ඒ හොරට ගන්න ඉඩම්, හොරට ගන්න ආයතන, හොරට ගන්න ව්‍යාපාර තියෙනවා නම් ඒ හැම එකක්ම නීතිය තුලින් රාජසන්ත කළා මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඉදි කරනවා. CSN ආයතනය ජනමාධ්‍ය නිදහස හා සම්බන්ධ කරන්න එපා, ගෑවිලාවත් නැහැ. දෙවනුව ඔබතුමා කිව්වා අගමැතිතුමා තර්ජනය කරයි කියලා නෑ. අගමැතිතුමා ජනමාධ්‍ය විවේචනය කරනවා. ඔව්. ඔබතුමන්ලට අපිව විවේචනය කරන්න තියෙන අයිතිය වගේම අපිටත් ජනමාධ්‍ය විවේචනය කරන්න අයිතියක් තියෙනවා. නමුත් එතනින් එච්චර විවේචනය කරයි කියලා සුදු වෑන් එවන්නෙත් නැහැ. අර පොද්දල ජයන්තලට වගේ ඇවිල්ලා වාහන වල දාලා ගිහිල්ලා රැවුල කපලා පහර දෙන්නෙත් නැහැ. ලසන්ත වික්‍රමතුංගල වගේ අමුවේ මරන්නෙත් නැහැ. ඒක නිසා ජනමාධ්‍ය නිදහසක් නැහැ කියන්න එපා මේ විවේචනය කරයි කියලා. අපි ඕන තරම් විවේචනය කරනවා. සක්‍රීය ජනමාධ්‍ය කලාවක් තියෙන ඕනම රටක ආණ්ඩුවයි ජනමාධ්‍ය අතර සක්‍රීය සංවාදයක් තියෙන්න ඕනේ. නමුත් එක පාර්ශවයක් අනිත් පාර්ශවයට යට වෙන්න ඕනේ නැහැ. ඔබතුමාලා අපිත් එක්ක සංවාද කරන්න, අපි ඔබතුමාලා එක්ක සංවාද කරන්න. ඒකෙන් කියන්නේ නැහැ ඔබතුමාලට තර්ජනයක් තියෙනවා, මර්ධනයක් තියෙනවායි කියලා. ඒක තමයි කියන්නේ a living dynamic media culture කියන එකට. සක්‍රීය මාධ්‍ය සංස්කෘතියක් අද මේ රට තුල ඇති වෙලා තියෙනවා. ඒ ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ. අන්තිම පසුගිය දවස්වල සිවිල් සමාජයට චෝදනා එල්ලවලා තිබ්බ ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ඔබ යද? සිවිල් සමාජයට චෝදනා එල්ලවලා තිබ්බ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් සමග විවිධ ඇමතිවරු චෝදනා කරලා තිබ්බ සිවිල් සමාජයට. ඒ සම්බන්ධයෙන් ඔබ අදහස්? නෑ සිවිල් සමාජයට මම නම් චෝදනා කරන්නේ මම මාධ්‍යයට චෝදනා කරන්නේ නැහැ වගේම මොකද මාධ්‍යයේ වැරද්දක් තිබුණොත් අපි බණීවි විවේචනය කරાવી. නමුත්
මේ ආණ්ඩුව ඇති කරන්න සිවිල් සමාජය අපිට විශාල කාර්යභාරයක් කරා. ඒ අයගෙත් අඩුපාඩු තියෙනවා නම් අපි ඒව හදාගන්න ඕනේ. අපේ අඩුපාඩු තියෙනවා නම් අපි හදාගෙන ජනවාරි මාසේ 8 වෙනිදා ලබා දීපු ජනවරම පාවා නොදී ඉදිරියට ගෙන යන්නට අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනේ. ඒ අනුව අත් වශයෙන්ම ඔය කිය ජනමාධ්‍ය වලට ප්‍රකාශ කරනවට වඩා දේවල් අද මේ රටේ ඇති වෙමින් තියෙනවා. අද අපි මහා සංවර්ධනයකට පා තබනවා. මේ අයවැයත් සමග 27 වෙනිදා අපේ අගමැතිතුමාගේ ආර්ථික ප්‍රකාශනයත් සමග මේ අවුරුද්ද අවසන් වීමට ප්‍රථම අපි අත්සන් කරන දැවැන්ත විකිවිසුම් සමග මේ රටේ ජනතාවට දැන් දිනන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ජනතාව අපේ ආණ්ඩුව දිනෙව්වා දෙවතාවක් ගිය අවුරුද්දේ. දැන් අපි මේ රටේ ජනතාව දිනවන්න ලෑස්ති. දැන් ජනතාවගේ වාරය දිනන්න. අන්න ඒ වාරය දැන් ආරම්භ වෙමින් තියෙන්නේ. අන්න එතනට අපි යමු. මේ තියෙන අනිත් දේවල් වලින් අපේ සැබෑ අරමුණ මං හිතන්නේ අමතක කරන්න බෑ. After President's recent statements, there's a serious credibility towards government commitment to good governance and accountability. Are you still committed towards these goals? Please judge us not by our statements but by our actions. That's all I have to say. Whatever the President or anyone would say, we have not veered away from our original mandate of creating a dynamic, vibrant democracy in Sri Lanka where all peoples can live in unity and harmony. So again, that's my message to you is judge us by our actions and not by our words alone. No, I think that is a reasonably good proposal, but we will consider all the proposals once the final report is released, I believe sometime in November.